මම ඔයාලෙන් කැමති එක ප්‍රශ්නයක් අහන්න. ඔයාලා දකිනවා ඇති සෝෂල් මීඩියා වල නිවුස් වල වගේම හැමතැනකම ඔයාලට අහන්න හැමෙන වචනයක් තමයි AI, artificial intelligence. ඉතින් මේ artificial intelligence එකත් එක්ක ඔයාලගේ ෆෝන් එකකින්, ලැප්ටොප් එකකින්, කම්පියුටර් එකකින් ඔයාලා ඉන්ටර්නෙට් ඇක්සස් කරනකොට ඔයාලා පේනවා ඇති third party tools ඇවිල්ලා තියෙනවා දැන්. සර්ච් කරලා අපිට දේශීයම දෙයක් හොයාගන්න පුළුවන් විදිහට. ඒ වගේම කියනවා නම් අනෙකුත් අපිට සමරයිසේෂන්, content generation, ඊට පස්සේ task scheduling වගේ දේවල් වලට AI tools ඇවිල්ලා තියෙනවා. ඉතින් AI tools වලින් පොඩ්ඩක් අපි එහාට ගිහින් බැලුවොත් එහෙම විවිධ industries, නිෂ්කර්මාන්තය, අධ්‍යාපනය, රැගු කටයුතු මේ වගේ එක එක ක්ෂේත්‍රවලට AI tools ඇවිල්ලා තියෙනවා සහ ඒ sectors වල තියෙන ප්‍රශ්න විසඳන්න AI ටිකෙන් ටික apply වෙනවා, research papers publish වෙනවා, ගොඩක් දේවල් වෙනවා. ඉතින් ඔයාලට දැල්ලා තියෙනවද මේ යන මේ වේගවත්ව යන මේ අපි කියන්නේ AI hype evolution එකේදී ඔයාලට නිකන් අර අතරමං වෙලා වගේ දැල්ලා තියෙනවා. අපි හැමෝටම එහෙම තමයි. ඒ කියන්නේ මේක ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම AI කියන්නේ යුනිවර්සල් ටූල් එකක්. ඉතින් මේ යුනිවර්සල් ටූල් එක මිනිස්සු එයාලගේ තියෙන ප්‍රශ්න වලට විසඳුම හොයන්න වගේම වැඩ පහසු කරගන්න ගොඩක් යූස් වෙනවා. ඉතින් දැන් තියෙන ටෙක්නොලොජිකල් කම්පැටිබල් කියන අපි කියන ටෙක්නොලොජිකල් රෙවොලුෂන් එකත් එක්ක ඇති වෙලා තියෙන පර්ෆෝමන්ස් කම්පියුටර්ස් එක්ක ගොඩක් දුර යන්න පුළුවන් වෙලා තියෙනවා AI එක්ක. ඉතින් මේ ගැන අපි කතා කරන්න තමයි මම මේ පුංචි වීඩියෝ එකකින් ආවේ. අයිබෝවන්, මම විදුර බණ්ඩාර විජයකෝන්. මම සර්ටිෆයිඩ් AI ඉංජිනේර කෙනෙක් විදියට අවුරුදු 6මාරකටත් වඩා සේවය කරන මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මම AI for all කියන concept එකත් එක්ක දැනට Omdena, Trinet Innovation Private Limited, Hands-on Robotics, London Paradox සහ වෙන සමාගම් එක මම වැඩ කරලා තියෙනවා. කොහොමද මේ AI ML systems එක වැඩ කරන්නේ සහ අනිකුත් AI ML industry එකේ තියෙන විවිධාකාර concept එක මම වැඩ කරලා තියෙනවා. ඒ වගේම තමයි දැනට මම වර්ක්ස් එකේ senior AI ML engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මම මේ ආරම්භයක් විදිහට ගන්නේ මගේ YouTube channel එක විදුර AI කියලා. අද තමයි මම මේ intro video එක ඔයාලට කරන්නේ. ඉතින් මේ intro video එක මම ඔයාලට ගේන්න යන්නේ මම මොනවද ඔයාලට මේ channel එක හරහා දෙන්න යන්නේ කියන එක. ඉතින් සරලව කිව්වොත් එහෙම මම මෙතනදී playlist කීපයකට ඔයාලට මම මේ දැනුම ලබා දෙනවා. පළවෙනි එක තමයි AI in research. කෙටියෙන්ම කිව්වොත් එහෙම AI ML සම්බන්ධයෙන් AI ML කියන එක යුනිවර්සල් ටූල් එකක් විදිහට අනිත් ඉන්ඩස්ට්‍රි වලට යූස් වීම, ඒ වගේ කරුණු කාරණා කීපයක් ගත්තම රිසර්ච් සෙක්ටර් එක පැත්තෙන් සෑහෙන දේවල් පබ්ලිෂ් වෙනවා සතියකට ගානේ. එක එක concept ගැන artificial intelligence and ML related. ඉතින් ඒ රිසර්ච් papers එකක් ගන්න අපි සතියකට ඔය ඩිස්කෂන් එකක් කරනවා. ඉතින් ඒකම ප්ලේලිස්ට් එකක් විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනිට තමයි AI for social impact. ඉතින් ඔයාලා දකින්න ඇති ගොඩක් tools play store එකට ගිහිල්ලා බැලුවම ඔයාලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවොත් දකින්න හම්බ වෙනවා. හැබැයි sustainability, AI in ethics framework, මිනිස්සුන්ට අපි දෙයක් හදනවා වෙන්න පුළුවන් අපේ ඉන්ටෙලිජන්ස් එක යූස් කරලා, බුද්ධිය යූස් කරලා. හැබැයි කොච්චර වැදගත්ද, කොච්චර ප්‍රමාණික මිනිස්සුන්ට උදව් වෙනවද කියන එක ඉම්පැක්ට් එක බලන්න එක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. සමහර ටූල්ස් වල එහෙම බලන බව පේන්නේ නැහැ. ඉතින් කොහොමද අපි AI ML engineer කෙනෙක් වෙනවා වගේ මේ AI ML tools use කරන user කෙනෙක් විදිහට අපි කොහොමද social impact එකක් වෙන විදිහට use කරන්න සහ ඒ තියෙන භාවිත ගැන කතා කරන්න වෙනම playlist එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම මේක කාලයක් තිස්සේ දැක්ක issue එකක්. tools introduce කරාට live ML ops හරි AI ops හරි අපි life cycle එක කරා product එකක් හෝ service එකක් එළියට ආවට ඒකේ long term impact එක ගැන සහ ඒ long term impact එක බලාගෙන continuous development එක වෙන එක බොහෝ දුරට අඩුයි. ඒකට ඒක ඇත්තම issue එකක් සහ ඒක කතා කළ යුතු දෙයක්. තුන්වෙනිවට තමයි tech talks and interviews. මෙතනදී ඇත්තටම අපි ඉන්ඩස්ට්‍රි එකේ අනිකුත් ඉන්න ප්‍රවීණයන් සහ වැඩකාරයත් එක්ක අතම අපි කියන්නේ එයාලත් එක්ක අපි වෙන වෙනම ටෙක් ටොක්ස් මම ගේන්න බලාපොරොත්තු වෙනවා.
වෙන වෙනම පොඩ්කාස්ට් සෙෂන්ස් වගේ. එතකොට ඔයාලට එයාලගේ තියෙන ඉන්සයිට්ස් උත් බලා ගන්න පුළුවන්. එයාලා හිතන දේවල්, එයාලා ඉන්ට්‍රොඩියුස් කරපු දේවල්, එයාලගේ එක්ස්පීරියන්ස් එකත් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හතරවෙනි එක තමයි එයින් කැරියර්. එතකොට මෙතනදී ඇත්තටම කැරියර් එකක් විදිහට ඔයාලා ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් මැෂින් ලර්නින් පැත්තට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලගේ අරමුණ වෙන්න ඕනේ AI ML ඉංජිනේර කෙනෙක් වීම නෙවෙයි කියන එක මට ඔයාලට කියලා දෙන්න ඕනේ. සහ ඊට වඩා ලොකු දෙයක් මේක පිටිපස්සේ තියෙනවා. කැරියර් එකක් ගොඩනගන යද්දී කැරියර් එක කියලා කියන්නේම ජොබ් එකක් ගන්න එක නෙවෙයි. ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න පුළුවන්. ආට ඇත්තටම ජොබ් රෝල් එකක් වුණා ප්ලේ කරන්න පුළුවන් ලාර්ජ් කෝපරේට් එකක. ඒ වගේම ගොඩක් දේවල් තව තියෙනවා කියන එක මේ ප්ලේලිස්ට් එකෙන් ඔයාලට මම කියලා දෙනවා. ඉතින් මේ ප්ලේලිස්ට් කීපයත් එක්ක තමයි මම දැනට මගේ channel එක පටන් ගන්නේ. ඉතින් මම සතියේ වීඩියෝ දෙකක් අවශ්‍යයෙන් දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රයත්න මම දරන්නේ ඇත්තටම මගේ වැඩ කටයුතු අනිත් අය කටයුතු එක්ක මම මේ ප්‍රයත්න දරන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් දෙන්න ඕනේ හින්දා. ඉතින් මම ඔයගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපි හොඳ සංවාදයක් ගොඩනගමු. ඔයගොල්ලෝගේ දින අදහස් ඇත්තටම වැදගත්. මේ channel එක ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම මේ channel එකත් එකතු වෙලා ඔයාලගේ තියෙන knowledge එක share කරලා අපි ඉස්සරහට අනිකුත් content creatorsලට support එකක් දීලා අපි මේ ලංකාව කියන එක AI knowledge index එකෙන් උඩ තැනකට ගේන්න උපරිම support එක දෙමු. එහෙනම් සුබ දවසක් හැමෝටම.